හරි. සාකච්ඡා කරන්න යන්නේ 2025 දෙවෙනි කොටසේ න පස්වෙනි ගාන කියන්නේ සමගාමී සමීකරණ ගානක් කියලා. ඒක තමයි සාකච්ඡා කරන්න යන්නේ. දැන් ගාන මම මේ වෙලාවේ කියවන්න පොතේ ගානගේ ලොකුයි ගන්න. ඒක නිසා මම ගාන ඔයාලගේ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් හරි දාන්නම්. මේකේ ගාන වලින් බලන්න. නැත්නම් ඔයාලා ගාන පේපර් ඇති පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම නැත්නම් ළඟ තියෙන පේපර් එක ගන්න. ඒ බුක්ම කරගන්න බැරි වෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා පේපර් එක දාලා දෙන්න ඩවුන්ලෝඩ් කරගන්න. එහෙනම් අද ගන්න හදමු. මම මුලින් දාන්නේ කියවනම් ගාන කියවන්න ගොඩක් වෙලා යන නිසා මම කෙලින්ම හදන්න පටන් ගන්නවා. මොකද මේක සමගාමී සමීකරණ කියන්නේ සාමාන්‍යයෙන් සිංහල පුළුවන් වෙන්න ඕනේ මේක හදන්න. අර කියවලා හොඳට තේරුම් ගැනීම හැකියාවක් තියෙන ළමයට ලේසියි. අනිත් ළමයට අමාරුයි කියන්නේ ඒක පුළුවන්. අපි බලමු මේ ගාන දැන් හදන්න. මේ කියනවා මේ සාධයකට සහභාගී වූ වැඩිහිටියන්ට ළමයින්ට රසකැවි සංග්‍රහ කිරීමට කුඩා පිඟන් 10 බැගින් වූ ඇසුරුම්ද ලොකු පිඟන් 5 බැගින් වූ ඇසුරුම්ද මිලදී ගන්නා ලදී කියලා. කුඩා පිඟන් 10කුයි නෑ කුඩා පිඟන් 10 ගානේ ඇසුරුමුයි ලොකු පිඟන් 5 ගානේ ඇසුරුමුයි ගන්නවා. දැන් කුඩා පිඟන් අපි දාමු මාළු පිඟන් මේ හරි. දැන් කුඩා පිඟන් K කියලා දානවා. හරිද? කුඩා පිඟන් වෙනවලු ඒක ඇසුරුම්ද 10ක්. ඊට පස්සේ ලොකු පිඟන් එනවලු ඒක ඇසුරුම්ද 5ක්. මොන ඔගේ කතාවද? පළවෙනි ඡේද වාක්‍ය. ඊට පස්සේ කියනවා කුඩා පිඟන් ඇසුරුමක මිල කුඩා පිඟන් ඇසුරුමක මිල රුපියල් 150ක්ද? දැන් මේ කුඩා පිඟන් ඇසුරුමක මිල 150යි. කියන්නේ 10ට 150යි කියලා තමයි කියන්නේ. ඇසුරුමක 10ක් කියනවානේ. හරි. අපි රුපියල් කියලා දාගමු. මේක 150යිලු. ඊට පස්සේ ලොකු පිඟන් ඇසුරුමක මිල රුපියල් 120යි. රුපියල් 120යි. හරිද? ඕකේ. ඊට පස්සේ කියනවා මිලදී ගන්නා මුළු පිඟන් සංඛ්‍යාව 200ක්. ඒ කියන්නේ මුළු පිඟන් මම මෙහෙම දාන්නම් මුළු පිඟන් මුළු පිඟන් ගන්න 200. හරිද? මුළු පිඟන් ගන්න 200. මේ මුළු පිඟන් ඔක්කොම ගන්න කියපුවා මිල මුළු පිඟන් ඔක්කොම 200ක් තියෙනවලු. ඒ 200ම ගන්න කියපු මිල මම දානවා ටෝටල් නේ ටොප් කියලා දාන්න මේ කෙටි කරලා. ගිහිලා දෙනවලු රුපියල් 3720ක්. 3720ක්. ගිහිලා දෙනවා. ඔක තමයි කතන්දරයෙන් ගන්න කියන්නේ. එතකොට කියනවා මේකේ එක කොටස මිලටගත් කුඩා පිඟන් ඇසුරු සංඛ්‍යාව y ද. ඒ කියන්නේ කුඩා පිඟන් මේ දැන් කියන්නේ කුඩා පිඟන් ඇසුරු සංඛ්‍යාව x ද විශාල පිඟන් ඇසුරු සංඛ්‍යාව කියන්නේ ලොකු පිඟන් ඇසුරු සංඛ්‍යාව y ද කියලා ගන්න. අරගෙන සමගාමී සමීකරණයක් හදලා ඒක විසඳලා ඉවර වෙලා මේ සාදයට ගෙන ආපු කුඩා පිඟන් ඇසුරු සංඛ්‍යාවයි විශාල පිඟන් ඇසුරු සංඛ්‍යාවයි හොයන්න. ඒක තමයි පළවෙනි කොටස. දැන් අපි ගාන හදමු. දැන් ඔයාලා බලන්න මේ මොකද්ද මේ ලියාගන්න. මෙහෙමයි දැන් සාමාන්‍යයෙන් මම දැන් මේ ගාන මම කෙටියෙන් තමයි ලියලා දෙන්නේ. මට මේක කොයි වෙලේ යහුවත් මේ කියන්නේ මේක මේක පිඟන් 200යි ඒක මෙච්චර ගිහිල්ලා තියෙනවා මෙහෙම ගැන පුළුවන්. ඒ කියන්නේ අපි අර ලොකු ඡේද දැන් ඡේද ගාන මේ වගේ කෙටියෙන් ගන්නවා කියන එක මාරම අමාරු වැඩක් නෙමෙයි හරියට. ඒක වැඩ පැට්‍රිස් එක තිබ්බනම් මේ වගේ නැට්ටක් දාලා ගන්න පුළුවන්. ඒක ඉතින් පැට්‍රිස් එක ගන්නවා ගන්න හදලා උරු වෙනවා. දැන් අපි මේ ගාන හදන්න පටන් මුලින්ම කියන්නේ සාදයක් මම ආයෙ ගන්න කියන්න පැහැදිලි වෙන්නේ. සාදයක් තියනවලු ඒකට කුඩා පිඟන් 10ක් බැගින් වෙච්ච සෙට් කියනවලු. ලොකු පිඟන් 5 ගන්න තිබ්බ සෙට් කියන්නේ. පිඟන් 5 තියෙන සෙට් කියනවලු. චූටි පිඟන් 10 කියන සෙට් කියනවලු. කුඩා ඒ චූටි පිඟන් එක සෙට් එකක් මිල රුපියල් 150යිලු. විශාල පිඟන් සෙට් එකක මිල 120. ඒක තමයි මෙතන ඉන්නේ. ඊට පස්සේ ඔක්කොම පිඟන්
මුළු පිඟන් ටික 200යි. ඒ කියන්නේ මේ ලොකු කුඩා කොහොම පිඟන් ටික 200යිලු. ඒ පිඟන් 200ම ගන්න කියපු ගාන රුපියල් රුපියල් 3720යි. හරිද? ඊට පස්සේ කුඩා පිඟන් ඇසුරු සංඛ්‍යාව x ද ලොකු පිඟන් ඇසුරු සංඛ්‍යාව y ද කියලා ගන්න එක තමයි ගානේ. ඊට පස්සේ මේ දෙක හොයලා පිඟන් කොච්චර පිඟන් සෙට් කීයක් එනවද කියලා අහන්න. දැන් මම සාමාන්‍යයෙන් ගානක් හදන විදිය තමයි මේක. මේව කොහෙලා පොත්වල නැහැ මෙහෙම තමයි හදන්න ඕනේ කියලා. මොකද අපිට ලොකු ගානක් ගත්තාම අර විනාඩි පොඩි විනාඩි 15ක් 20ක් ඇතුළත මේ ලොකු ගාන හදන්න ඕනේ. එතකොට අපි මේක සියුම් කියලා දඟලන්න හිටියොත් එහෙම වෙන්නේ. දන්නේව නැහැ ගාන කියවන්න විනාඩි 20ක්. ඒක නිසා මේ මුලින්ම මොකක් ෂෝට් කරගෙන ලියන්න වල ෂෝට් කරලා ගන්න. දැන් ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් මම ඉගෙන ගන්න කාලේ සාමාන්‍යයෙන් මම ගණන් තනියම තමයි ඉගෙන ගත්තා. තුමුට කරලා බලලා කෙන් ක්ලාස් හරි කෙන් ස්කෝලේ ඉගෙනගෙන එහෙම එකක් නෙමෙයි. ඒ ගුරු ඉගෙනනවා හොඳට. උනට මේ මට මගේම ක්‍රමයක් තිබ්බා. මගේම ක්‍රමයක් තිබ්බනම් මට ලේසියි. ඒක නිසා මම ඉතින් මගේම ක්‍රමෙකින් දැන් ගන්නන්නේ නැහැ. ඒක මම හිතනවා ඔයාලට ප්‍රයෝජන වෙයි කියලා. මොකද මෙතන ගොඩාක් ළමයි ඉන්නවා මේ ගාන කොහොමද මෙච්චර කාල හදාගන්නේ. සහ මේ ගාන නැති අයියෝ මේ වුණාද මේ කියලා හිතන පිළිසුරුත් ඇති. කොහොම හරි දෙගොල්ලම බලාගන්න දන්න දේ මේක කොහොමද හදන්නේ කියලා. කොහොම හරි ගොඩ දාගන්න අල්ලන් ඉඳලා අපි මේකට මුලින්ම කරන්න ඕනේ එක කියන්නේ සමගාමී සමීකරණයක් වර්ණ එකට පළවෙනි එකේ කියනවා. අපි ගමු මෙතන. ඉතින් මේකේ දැන් කොටස් දෙකක් ඔයාලට වෙනවා. මෙතන කියනවා පිනම් ගානක් යනවා. මේ පිනම් ගානක් යනවා. පිනම් වල මිලක් යනවා. හරි. දැන් අපි දන්නේ නැත්තේ මේ xy කියන දෙකනේ. හරිද? දැන් අපි දන්නේ නැති පද දෙකක් තියෙනවා නම් අපි සමීකරණ දෙකක් ගන්නවා. හරිද? අපි දන්නේ නැති පද තුනක් තිබ්බා කියන්නකො. මෙතන තියෙනවා z කියලා එක. එහෙනම් අපි ගන්න ඕනේ සමීකරණ තුනක්. දන්නේ නැති පද දෙකයි නම් ගන්න ඕනේ සමීකරණ දෙකයි. මේ ගාන ඇතුළෙන් අපි සමීකරණ දෙකක් හදාගන්නවා. හරිද? එතකොට දැන් මම පළවෙනි සමීකරණය හදනවා මේ පිනම් ගාන. හරි. මේ තියෙන්නේ x කියලා ගේනවලු පිනම් කුඩා පිනම් සෙට් එකක් x කියලා සෙට් එකක් ගේනවලු. එක සෙට් එක 10ක් තියෙනවා. එතකොට කුඩා පිනම් ඔක්කොම කීයද? x වැඩි කිරීම 10යි. ඒ කියන්නේ x වැඩි කිරීම 10 කියන්නේ 10යි 10යි x 10යි x. හරිද? ඒ වගේම ගන්න මේක ලොකු පිඟන් ගේනවලු y සංඛ්‍යාව. කියන්නේ ලොකු පිඟන් සෙට් y සංඛ්‍යාවක් ගේනවලු. එක සෙට් එක පහක් තියෙනවා. එතකොට එකතු කිරීම 5යි y. මේ දෙන්නේ මුළු පිඟන්ට. y කියන x කියලා සෙට් එකක් කියනවලු කුඩා පිඟන් සෙට් එකක්. එක සෙට් එක 10ක් තියෙනවලු. y කියලා කියනවලු විශාල පිඟන් සෙට් එකක්. කීයක් හරි ඒක සෙට් එක පහක් තියෙනවා. ඔක්කොම පිනම් ගන්න. මේවල එකතුව ගාන දීලා තියෙනවා 200යි. 200යි. මේ තියෙන්නේ පළවෙනි සමීකරණය. හරි කිසි ප්‍රශ්නයක් නැහැ කිසි ගේම් එකක් නැහැ පළවෙනි සමීකරණය වලට. හරිද? දැන් අපි ගන්නවා දෙවෙනි සමීකරණේ මේ මිලේ. හරි. දැන් එක මිලෙන් ගන්න. එතකොට දැන් එක සෙට් එකක් 150යි. කුඩා පිඟන් x කියලා සෙට් එකක් ගේනවලු. ඒ සෙට් එක 150යි. එතකොට කුඩා පිඟන් ඔක්කොම ගේන්න ගිය මිල හොයනවා 150 වතාවක් x. ඒකට එකතු කරනවා ලොකු පිඟන් සෙට් එකක් 120යිලු. ඒ වගේ සෙට් y ප්‍රමාණයක් ගේනවලු. එතකොට 120යි y ඔය මේ ඔක්කොම පිඟන් ටික ගේන්න අපිට දීලා තියෙනවා කියනවා ගානේ 3720ක් 3720ක් ඔය තියෙන්නේ දෙවෙනි සමීකරණය. හරි. අපි මුලින්ම අපි ඔන්න ගාන තියෙන 150ක් විතර අපි මේක කියවලා තේරුම් අරගෙන සමීකරණ දෙක හදාගෙන ඉවරයි. දැන් අපි සමීකරණ දෙක හදාගෙන ඉවරයි මේ ලොකු වැඩේ කරගෙන ඉවරයි. හරිද? දැන් අපි මේ ටික සුළු කරලා ඉවරලා x යි y යි උත්තර ගන්න. මම කියවනේ.
අපි දන්නේ පද දෙකයි නම් සමීකරණ දෙකක් ඕනේ. හරි සමීකරණ දෙකක් තියෙනවා. වැඩේ ගොඩ. කිසි ප්‍රශ්නයක් නෑ. දැන් මේ ටික මේ හදන්න ඊටවන්න නිසා මේ ටික වීඩියෝ එකක මේක ස්ටොප් කරලා මේ ටික ලියා ගන්න. මම ඒක නිසා මෙන්න මේ ටික මකලා සමීකරණ ලියා ගන්න මෙන්න මෙතන. හරිද? හරිම තීසි ගන්න ඔයාලා අමාරු විදිහට හිතා ගන්න එපා. හිමීට තේරුම් ගන්න හදන්න. මම කියන්නේ මේ බැරිම මට්ටමින් ඉන්න ළමයටයි පරි මට්ටමින් ඉන්න ළමයටයි අතරමැද ඉන්න සෙට් එකමයි තේරෙන විදිහට තමයි මේ කියලා දෙන්නේ. මම මෙතනින් ලියා ගන්නම් ලියනවා ඉතින් පොඩි වැඩි ඇති වල තියෙන වැඩි හයයි ගන්න හයි වයි සමානයි 200යි. ඒ තමයි පළවෙනි සමීකරණය. ඊට පස්සේ 150x ධන 120යි y සමානයි 3720යි. 3720යි. ඔය තමයි දෙවෙනි සමීකරණය. අපි දැන් මේ සමීකරණ දෙක විසඳන්න ඕනේ. මේ ගාන තේරලා දැන් මේ සමීකරණ විසඳන්න පුළුවන් අය මේක විසඳනකම් බලන්න ඉන්නවා මේ විදිහට ස්ටොප් කරලා මේක ඩග්ගාලා විසඳලා උත්තර හරියද බලන්න. මම දැන් මේ ගාන හදන්න. සමගාමී සමීකරණය මුලින් විසඳද්දී අපි දැන් දන්නේ නැති පද දෙකක් තියෙනවානේ. එකක් දන්නේ නැති පදයක් අයින් කරනවා. ඒකට දැන් මේකට දැන් මේක සුදු කරගන්න වල දන්නවනේ කොහොමද? ඒකට කරන්න ඕනේ මෙතන තියෙන පද x එක තියෙන නියත පද. ඒ කියන්නේ දන්න පද දෙක සමාන කරගන්න. මේ නැත්නම් y ට තියෙන පද දෙක සමාන කරගන්න ඕනේ. y ට තියෙන පද දෙක සමාන කරගන්නට වඩා x ට තියෙන පද දෙකට ලේසි නේද? පළවෙනි සමීකරණය 5න් වැඩි කරනම පළවෙනි සමීකරණය 15න් වැඩි කරනම 150ක් එනවා නේද? උඩ. ඒක නිසා අපි පළමු සමීකරණය මෙහෙම ලියන්න. හරිද? එහෙම නැත්තම් කියලා මේ විදිහට එනවනේ ඔයාලට. පළවෙනි සමීකරණය වැඩි කරනවා 5. ඔන්න ඔහොම දාන්න. හරිද? මෙන්න මේ ක්‍රමාවක්. හරිද? වැඩිලා නෙමෙයි. එතකොට පළවෙනි සමීකරණය වැඩි කරාම 5න් 15න් 15න් වැඩි කරන්නේ 150 දාන්න. 15 වැඩි කරනවා 10න් 15 සරක් 10 150යි x ධන 15 සරක් 5 75යි y සමානයි 200 වැඩි කරනවා 15න් 3000යි 3000 මේ තියෙන තුන්වෙනි සමීකරණය. දැන් අපි දන්නවා දැන් අපි දැන් මේ සමීකරණය කන්වර්ට් කරගත්තා මේ තුන්වෙනි සමීකරණය විදිහට. එතකොට අපි මේ පළවෙනි සමීකරණය ගැන වැඩි හිතන්නේ නැහැ. අපි දැන් 2යි 3යි එක තමයි මැච් එක කියන්නේ. දැන් මේකේ සමාන තියෙනනේ අපිට දැන් මේ සමාන ටික අයින් කරගන්න ලේසි නිසා අපි දෙවෙනි සමීකරණය අඩු කරනවා තුන්වෙනි සමීකරණය. හරිද? දෙවෙනි සමීකරණය ලියා ගන්නවා මුලින් 150යි x ධන 120යි y එහෙනම් සමානයි 3030 ලියා ගන්න. අඩු කිරීම මම කියන්නේ මේ වගේ අඩු කිරීමක් ආවොත් ඔයාලා මෙහෙම දාගන්න වරහන් මෙන්න මෙහෙම වරහන් දාලා මෙන්න මේක ලියා ගන්න. මොකද ගොඩක් ළමයි මෙන්න මෙතන සුළු කිරීම පරත් දෙකෙන් මුළු ගානම අනා ගන්නවා. ඒක නිසා මම කියන හොඳම ඔප්ෂන් එක ඔයාලට පුරුදු වෙනකම් හරි මේක පුරුදු නැත්නම් එක්සෑම් වල මේ ඔප්ෂන් එක දාගන්න. ඊට පස්සේ ලියා ගන්න අපි මෙන්න මේක. 150යි x ධන 75යි y. වරහන් වහගෙන මේ ලියන්න. 3720යි අඩු කරනවා 3000. හරි. ඊට පස්සේ දැන් මේ වරහන් තියාගත්තනේ ඒකට අක්කල් සුළු කරලා දාන්න. ඒක ලේසි. මම මේ වෙලාවරන් හදන්නේ මේ එක හිමින් තේරුම් ගන්න. ඍණ වැඩි කිරීම මෙතන ඍණ 150යි x ධනයි ඍණ 75යි y සමාන මේක අඩු කරලා දාන්න 3720 3000 අඩු කරාම 720යි. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. දැන් සමාන මේක කපා ගන්න පුළුවන්.
ධන 150x ඍණ 150x කැපෙනවා. ඊළඟට 120යි y ගෙන් අඩු වෙනවා 75යි y. ඒක අඩු කරලම කෙලින්ම ලියා ගන්න. අඩු කරගත්තට පස්සේ මෙතන y එක තියෙනවා 75න් ගියාම මෙතන 5යි. ගියාම 11යි 35යි. 35යි y සමානයි 720යි. හරිද? දැන් y ආවා. y තනි කරගමු. බෙදීම 720යි බෙදීම 35යි. හරි. දැන් ඔන්න ඕක ආවා. දැන් ඔයාලට ඔන්න ඔය උත්තරේ ගන්න තියෙන්නේ. උත්තරේ අපි ගත්තාම එනවා ඔය වැරදිලා තියෙනවා නේද? මෙතන වැරදිලා තියෙනවා. අඩු කිරීම. හරි. ආයි කියනවා. මෙතන 150ට මෙතන 150 කැපෙනවා. ඒ කැපුණාට පස්සේ මෙතනින් 120න් 75ක් අඩු වුණාම ඉනවා 45යි. මෙන්න මෙතන තමයි වැරද්ද. මේ 45යි වයි සමානයි 720යි. හරිද? y සමානයි 720 බෙදීම 45. එතකොට 720 බෙදීම 45. බලන්න උත්තරේ කීයද කියලා. හොඳට බලන්න සුළු කිරීම. සමහරවිට සුළු කිරීම වැරදෙන්න පුළුවන්. y ට එනවා බෙදුවාට පස්සේ y ට එනවා 16. හරි. y ට එනවා 16. වැඩේ කරන්නේ y ට 16ක් ආවා. හරි. දැන් y බලන්න. දැන් අපි මෙතන 1 2 3 සමීකරණ තුනෙන් මේ y ට ඒක ආදේශ කරලා ඉවරලා x හොයාගන්න පුළුවන්. අපිට ලේසි නේද මේ 2 3 සමීකරණ වල පළවෙනි සමීකරණය අරන් y ආදේශ කරන්නේ. මම ගන්නවා මෙතනට අර පළමු සමීකරණය එකෙන් අන්න ඔහොම ඇති ඔච්චර එකෙන් ගන්නවා මේක ලියා ගන්න මුලින් 10ix ධන 5යි y සමානයි 200යි. හරිද? y ට අපි ගන්නවා 16යි කියලා. 10යි x ධන 5 වැඩි කිරීම 16යි සමානයි 200යි. හරිද? හරි. ආවා. දැන් දාසය වැඩි කිරීම 5. හරි. 10යි x තියෙනවා 10යි x තියෙනවා 16 5න් වැඩි කරනම 80ක් වෙනවා. එතනයි 80ක් වෙනවා සමානයි 200යි. 80 මේ පැත්තේ දැම්මා 10යි x සමානයි 80න් අඩු වුණාම 120යි 120 10න් බෙදුනහම මෙතන බිඳුව කැපෙනවා x සමානයි 12යි. හරි. x y දෙකම ගත්තා මේ. හරිද? x y දෙකම ගත්තා. දැන් අහන්නේ x y ද පිනන්ද? x y ද පිනන්ද අහන්නේ. දැන් ගොඩක් ළමයි බලත් ගන්නේ මම. හරි. අපි දැන් ඔන්න උත්තර දෙක ගත්තා කියලා මේ දෙකම හැම දෙයක් ඉලි ගන්න. ඔයාලට මේ ස්ටෙප් වලට ලකුණු දෙයි. ඒකට අන්තිම උත්තරේ ලකුණු දෙන්නේ නැහැ. අපි මේ දන්න හොඳම ගානක් සම්පූර්ණ ලකුණු ගන්න නැතුව අතහරින්න කියන එක අපරාධයි. දැන් x කියන්නේ කුඩා. මම හිතන්නේ x කියන්නේ කුඩා. මෙහෙම ලියන්න බැස්ස. කුඩා ඇසුරු ගන්න 12යි. පේන්න දුවති. නේද පොඩ්ඩක් යන්න 12යි.
විශාල ලොකු කියන තිබ්බේ. එහෙම ලියන්න ලේසි. ලොකු ඇසුරුම් මම මෙහෙම දානවා. ලොකු ඇසුරුම් ගන්න 16. ඔන්න ඔච්චරයි. කොහොම මම නම් සාමාන්‍ය සංකල්ප වල හන්දයක් දාලා ලස්සනෙන් හොඳා කියලා කියනවා. ඔන්න ඕක තමයි උත්තරේ. ඔන්න ඕක තමයි උත්තරේ. කුඩා ඇසුරුම් ගන්න 12යි ලොකු ඇසුරුම් ගන්න 16යි. මේක තමයි සමගාමී සමීකරණය. මුලින්ම පහළින් එකට සමාන කරගෙන උඩ කරගත්තා. අඩු කරගත්තා ඊපස්සේ මේ උත්තරය ආවා. ඊට පස්සේ y 16 එකට ආදේශ කරලා x ගත්තා. ඊට පස්සේ මෙන්න මෙහෙම ලියාගත්තා. ඕක තමයි සමගාමී සමීකරණය සහ xy කිය පළවෙනි ගානේ තියෙන්නේ එක ප්‍රෝමිලක්ක් එක. තව ගානක් තියෙනවා. ඊට කලින් මේක ලියා ගන්න. ඊළඟ ගානාවේ බලමු. ඕක දන්නේ නැති අය ලියා ගන්න බලන්න. වැරදිච්ච අය හරි කොහෙද වැරදුනේ හරි. එහෙම බලන්න. ඒක ලේසි. අපි බලමු ඊළඟ ඊළඟ ප්‍රෝමිලක්ක් තමයි. හරි. මම මේකම අහලා දාන්න බෑ. මොකද රෝමි ලක්ෂණ දෙක අපි හඳුන්වන්න ඕනේ නිසා. හරිද මේක තේරුණානේ ලියන්න කලින් නැතුව නම් ඔයාලා වීඩියෝ එක පස්සට අරගෙන ඉවරලා අන්දාව බලන්න. ඒක රිස්ටෝර් කරලා ඒක ලේසි. හරි මම නැතුවා. ඊළඟට කියනවා රෝමි ලක්ෂණ දෙක සෑම කුඩා පිගානකටම මෙතන අපි දැන් මෙතන තිබ්බනේ කුඩා ඇසුම් ගාන තිබ්බා. මම කුඩා කියලානේ ගත්තේ. කුඩා ඇසුම් ගාන තිබ්බ මම හිතන්නේ ඊයත් කුඩා ඇසුම් ගාන 12යි ලොකු ඇසුම් ගාන 16යි විතරනේ. ඔන්න ඔය දෙක මට ඕන වෙන එක නිසා ගත්තා. ඒකේ කියනවා ඊළඟට සෑම කුඩා පිඟානකටම රස කැවි සමාන සංඛ්‍යාව බැගින් තිබූ අතර සෑම ලොකු පිඟානකටම කුඩා පිඟානකට වඩා රස කැවි දෙකක් වැඩියෙන් තිබුණා. සංග්‍රහය සඳහා ගන්නා මුළු රස කැවි සංඛ්‍යාව 1060ක්. ඒ කියන්නේ මේක කියනවා ලොකු පිඟානකට වඩා කියන්නේ සෑම කුඩා පිඟානක සපසගයි කුඩා සෑම හැම පොඩි පිඟානකටම සමාන රස කැවි සංඛ්‍යාවක් තිබ්බා. දැන් රස කැවි සංඛ්‍යාව පිටු කුඩා පිඟානක රස කැවි දෙකක් තියෙනවා නම් හැම කුඩා පිඟානකටම දෙක තියෙනවා. තිබූ අතර ලොකු පිඟානකට කුඩා පිඟානකට රස කැවි දෙකක් වැඩියෙන් තිබුණා. අපි හිතමුකෝ දැන් කුඩා පිඟානට අපි A කියන රස කැවි සංඛ්‍යාවක් දානවා. විශාල පිඟානට, ඒ කියන්නේ ලොකු පිඟානට අපි A නැතු n කියලා ගමුකෝ. ඒක ලේසියිනේ. n ප්‍රමාණයක් දානවලු. ලොකු පිඟානට කුඩා පිඟානට වඩා රස කැවි දෙකක් වැඩියෙන් දානවා. ඒ කියන්නේ දෙකක් වැඩි. ධන දෙකක් වැඩියෙන් දානවලු. එතකොට අහනවා මුළු රස කැවි ගන්න. ඒ කියන්නේ ටෝටල් රස කැවි. ටෝටල් රස කැවි ගන්න 1160යිලු. එතකොට අහනවා සාදයට ගෙන ආපු මුළු රස කැවි ගන්න. හරිද? හරි. දැන් අපි කුඩා ගානේ මුලින්ම පුවා කුඩා පිඟානකට රස කැවි n ගානක් දානවා නම් කුඩා පිඟාන කීයක් තිබ්බද ඔක්කොම තිබ්බා ගානේ ගත්තාම කුඩා පිඟාන ගානේ 12 ගානේ කුඩා එක මතකද අර කලින් කිව්වේ කුඩා පිඟානක ඇසුරුමක ආවලු 10 ගානේ ලොකු පිඟානක ඇසුරුම් ආවලු 5 ගාන මතකද? එහෙම ගත්තා. එතකොට මුළු කුඩා පිඟාන සංඛ්‍යාව කීයද? මුළු කුඩා පිඟාන සංඛ්‍යාව කීයද? සෙට් 12ක් ආවල එක සෙට් එක 10ක් තියෙනවා. එතකොට මුළු පිඟාන සංඛ්‍යාව 120යි. හරිද? හරි. ඊට පස්සේ කුඩා ආවා මුළු විශාල
පුරුත් එකපාරට කරනවා මුළු විශාල පිංගම් සෙට් 16ක් ආවා. එක සෙට් එක පහක් තිබ්බලු. එතකොට මුළු සෙට් ගන්න 80යි. 16 වරක් 5 80යි. හරිනේ. ඒක මම හිතන්නේ අර ගානේ දීලා තිබ්බේ නෑ. ඒක අපි කලින් හදද්දී ඒක අපිට සෙට් වුණා. හරි. එතකොට ඔන්න දැන් දීලා තියෙනවා. කුඩා පිංගම් තියෙනවලු 120ක්, ලොකු පිංගම් තියෙනවලු 80ක්. මුළු ගාන මුළු රස කැවි ගාන 160යි. හරිද? රස කැවි දැන් අපි හදනවා මේකට සමීකරණයක්. මෙතන ලියා ගන්නවා. අපි දැන් මුළු රස කැවි ගානේ හොයාගන්න ඕනේ. කියන්නේ එන්නේ හොයාගන්න ඕනේ අපි. මුළු රස කැවි ගාන. මුළු රස කැවි ගාන නෙමෙයි. කුඩා පිංගානකට තිබ්බ රස කැවි ගාන. හරි. ඕක මේ කටු වැඩ. හරිද? මේ තනි කරුණු මම දැන් මේ කරේ කටු වැඩ. ඔයාලා මේ හිතන්න ඕන ටික තමයි මේ කරේ. එහෙම නැතු මේ ගාන තාම හදන්න පටන් ගත්තේ නැහැ. අර මුලින් ගානේ වගේ මම අර කෙටියෙන් ලියාගත්තා වගේ මේ දැන් ලියාගත්තේ. මම මේ පැත්තෙන් හදනවා ගාන මේ රෝගිලත්තන් දෙක මෙහෙම ගමු අපි. කුඩා පිංගානකට රස කැවි ගාන n කියලා ගමු අපි. ඒක ලියන්න ඕනේ මෙතන. නැත්තම් දන්නේ නැහැ කුඩා පුරුත්යටයි මම මෙහෙම ලියන්න. කුඩා පිංගානක රස කැවි සංඛ්‍යාව n ලෙස ගනිමු කියලා ලියන්න. හරිද? ඊට පස්සේ කුඩා පිංගානක තිබ්බල රස කැවිලි n ප්‍රමාණයක් එක පිංගානක පිංගාන 120ක් තිබ්බලු. එතකොට 120යි n. දැන් අපි ඔක්කොම රස කැවිලි දන්නවා. එතකොට මේකත් අපි ඇඩ් කරගන්න. ඒකට එකතු කරගන්න ඕනේ ලොකු පිංගානක තිබ්බලු රස කැවිලි n දාන දෙක ප්‍රමාණයක්. ඒ කියන්නේ පොඩි පිංගානකට වඩා දෙකක් වැඩි. ඒ වගේ පිංගම් 80ක් තිබ්බලු. 80ක් තිබ්බලු. ඔක්කොම රස කැවිලි ටික 1160යිලු. හරි. 1160යි. දැන් අපිට n හොයාගන්න පුළුවන් නේ. හරි. දැන් අපි මේක සුළු කරගෙන යනවා යටට. මුලින් සුළු කරගන්නේ වරහන් තියෙන ටික 120යි n ධන 80 වරක් n 80යි n ධන ධන දිවිසකේ ප්‍රශ්නයක් නැහැ. ධන දෙවරක් 80 160යි සමානයි 1160යි. එතකොට මේ ටික එකතු කරාට පස්සේ මෙතන එනවා 200යි n සමානයි 160 මේට යනවා ඍණ 160ක් විදිහට. එතකොට එනවා මෙතන 1000 n සංඛ්‍යාව අපි 1000 බෙදීම 200 වෙනවා. බිංදු දෙක බිංදු දෙක කැපෙනවා. n සමානයි 10 දෙකෙන් බෙදුවම 5යි. n නෙමෙයි අපෙන් අහන්නේ. අපෙන් අහන්නේ කුඩා රස කැවිලි කුඩා පිංගානක දාන රස කැවිලි සංඛ්‍යාව. එතකොට අපි මෙතන ලියනවා කුඩා පිංගානක රස කැවිලි ප්‍රමාණය 5යි. ඕක තමයි උත්තරය. හරි. එහෙනම් මේ පැත්ත පේනවා ඔයාලට එළගිරි සුපිලි. මේ තියෙන රෝගිලත්තන් දෙක සාමදාමි සමීකරණ කියන්නේ හරි ලේසි. මේක ලියාගන්න ඕන පිළිවෙලක් ඉස්සෙල්ලා පොඩි සීන් එකක් ඕනේ නැතිනේ. අන්තිමට මේ උත්තරේ ලියන්න මොකද මේ උත්තරේ තමයි ලකුණු හම්බෙන්නේ. මේ ස්ටෙප් වලට හම්බ වෙනවා. මේක විතර ලියලා ඉද්දෝ ප්‍රාණ මෙතන හම්බෙන්න ලකුණු ටික හම්බෙන්නේ නැහැ. ඒක නිසා මේක ලියාලා දෙන්න. ඔන්න ඔක තමයි අද ගාන පොඩි වෙලාවක් නම් ගියා. මොකද පොඩි දැනේ නම් කියලා දෙන්න ඕනේ. හිතන දැනේ නම් කියලා දෙන්න ඕනේ. නිකන් සමීකරණයක් විසඳනවා වගේ නම් තියරි ටිකක් දීලා එහෙම නැත්නම් ලඝු ගානක් විසඳන්නේ තියරි කියලා දීලා හදන්න පුළුවන්. බට් මේවා හින්දා පොඩ්ඩක් හිතන විදිහින් නම් හදන්න ඕනේ. මේක තමයි ගාන. මේ ටික හදලා ඔයාලගේ හරි වැරදි මොනවද කියලා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. ඒ වගේම ඔයාලට ඊළඟට හදා ගන්න ඕන ගාන 2024 මේ ප්‍රශ්න පත්‍රයේ මේ ගන්න.
එහෙම නැත්නම් 2023 2020 2021 මේ දෙවෙනි කොටසේ පස්වෙනි ගාන දෙවෙනි කොටසේ අටවෙනි ගාන නැත්නම් ගාමිතිය ගාන එහෙම නැත්නම් ප්‍රස්තාර ගාන එහෙම පළවෙනි පත්‍රේනොත් කවන්නේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පත්‍රයේ තියෙන ගාන එහෙම නැත්නම් වෙන පේපරයක් මොකක් හරි ගානක් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න මම මේ ගාන ඔයාලට හදලා බලලා හදන්න මේක තමයි දවසේ පාඩම එහෙනම් අද ගාන ඉවරයි අනිත් දවසේ අලුත් ගානකින් අපි